අපි හැදුව බරු රස්සාවක්. ඔහොම චුට්ටක් ඉන්න මට විනාඩියක් දෙන්න. හෙලෝ. හේ හායි. විනාඩි දෙකෙන් ගන්නම්. ඔහොම ඉන්න. හේ වාට කොහොමද? සුබ සන්ධ්‍යාවක්. අපි හැදුව බරු රස්සාවක්. අන්තර්ජාලයෙන් තමයි මේ සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන්න පුළුවන්. මේ ඒ සම්මුඛ පරීක්ෂණයේ අතරතුර. හලෝ මං හොඳයි. මුණ ගැහිම සතුටක්. මීට කලින් ඔයා ඉන්ටර්විව් වලට ඔන්ලයින් මුණ දීලා තිනවද? මම ටිකක් මේ රැකියාවේ ස්වභාවය වට පැහැදිලි කරන්න. ඇත්තටම මේක අපිට රස්සාවක් කියලා කියන්න බෑ. මේක ගත්තොත් රාජකාරියක්. එහෙම තමයි කියන්න වෙන්නේ. මේක තමයි ඔයාට හම්බෙන ජොබ් ටයිටල් එක. අධ්‍යක්ෂ පරිපාලන. හැබැයි මේකේ නමට වඩා ඔයාට ගොඩක් දේවල් කරන්න තියෙනවා. ඇත්තම කිව්වොත් වගකීම් සහ යුතුයකම් ගොඩක් තියෙනවා ඔයාට ඉෂ්ට කරන්න. පළවෙනි දේ තමයි ඔයාට නිතරම එහෙට මෙහෙට යන්න වෙනවා. ඒක අනිවාර්ය දෙයක්. අනිත් එක තමයි ඔයාට මේ රස්සාව කරද්දී නිතරම හිටගෙන තමයි ඉන්න වෙන්නේ. හිටගෙන ඉන්න වෙලාව කොච්චරද කියලා කියන්න බෑ. සමහරවිට එහෙට මෙහෙට යන්න වෙනවා, නැවෙන්න වෙනවා, දුවන්න වෙනවා, තල්ලු කරන්න වෙනවා. ඒ කියන්නේ ඔයාට අනිවාර්යෙන් හොඳ ශක්තියක් ඕන වෙනවා මේ හැමදේම දරා ගන්න. හරි. ටිකක් වැඩි. මට කියන්න පුළුවන්ද පැය ගාන කොච්චරද කියලා? පැය වලින් ගත්තොත් දවසකට පැය 24ක්, ඒ වගේම දවස් වලින් ගත්තොත් සතියට දවස් 7ක්. ඒ වගේ වෙලාවක් ඔයාට වැඩ කරන්න වෙනවා. පොඩ්ඩක් වාඩි වෙලා ඉඳලා ඊට පස්සේ අපිට ආපහු වැඩේ කරන්න බැරිද? ඔය අහන්නේ විවේකය ගැනද? ඔව්. නෑ කොහොමදත් විවේකයක් දෙන්න විදිහක් නෑ. ඒක මේ නීත්‍යානුකූලයිද? අනිවාර්යෙන් ඒක නීති අනුකූලයි. ඕකේ. එතකොට කැම වෙලාව? කෑම වෙලාවක් තියෙනවා. හැබැයි ඔයාට කන්න පුළුවන් එයා කෑවට පස්සේ. මං හිතන්නේ පොඩ්ඩක් සැර වැඩි වගේ. එපා. ඕකනම් පිස්සුවක්. ආපෝ. ඒ වගේම තමයි ඔයාට මේ තනතුර දරන්න නම් නිතරම කට්ටියත් එක්ක කතා බහ කරන්න සිද්ධ වෙනවා. ගොඩක් කැපකිරීම කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අපි හොයන කෙනාට ඖෂධ ගැන දැනුමක් තියෙන්න ඕනේ. ඒතර ගණන් හදන්න පුළුවන් වෙන්න ඕනේ. අපිට ඇඳුම ගැන ප්‍රශ්නයක් නෑ. ඔයාගේ හවුල්කාරයා ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ඒ වගේම තමයි සමහර විට ඔයාගේ හවුල්කාරයාත් එක්ක ඔයාට නිදි වරන්නත් සිද්ධ වෙනවා. තේරුණා නේද ඔයාට? ඒ වගේම තමයි ඔයාට මීට කලින් හොඳ ජීවිතයක් තිබ්බනම් අපිට සිද්ධ වෙනවා ඉල්ලීමක් කරන්න ඒ ජීවිතය අත්හරින්න කියලා. අවුරුද්දට පෝයට නත්තලට මේ කිසිම දෙයකට වට නිවාඩු ලැබෙන්නේ නැහැ. අඩුම තරමේ රජයේ නිවාඩු දවසකටවත් වට නිවාඩු දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. නිවාඩු නැති එක නම් අනිවාර්යයි. ඇත්තට මේක දරුණුයි. ඇත්තටම දරුණුයි කියන්නේ ඒක ගොඩක් පහත් දෙයක්. එතකොට පොඩ්ඩක් නිදා ගන්නවත්. කොහොමද නිදා ගන්න වෙන්නේ? ඒ කියන්නේ නිදි මරාගෙන වැඩ කරන්න වෙනවා. ඔයා කිව්වා හරියටම හරි. දවස් 365ම වැඩ කරන්න ඕනද? අම්මෝ ඒක හරිම අමානුෂිකයිනේ. මට තේරෙනවා වෙන දේ. ඔයා ඔයාගේ හවුල්කාරක වැඩවලට අසීමිත විදිහට උදව් කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔයා ලොකු සම්බන්ධයක් එයාත් එක්ක ඇති කරගන්න ඕනේ. ඒ වගේම තමයි අපි ඔයාට මේකත් කියන්න ඕනේ අපි මේකට ඔයාට කිසිම ගෙවීමක් කරන්නේ නැහැ. මොකද්ද කිව්වේ? මොකද්ද කිව්වේ? ඔයා කියන්නේ පඩි නැතුව වැඩ කරන්න කියලාද? ඔව් ඉතින් එහෙම තමයි කරන්න වෙන්නේ. ඇත්තම කිව්වොත් මේ වෙලාවෙත් කෙනෙක් ඒ රස්සාවේ නිරත වෙලා ඉන්නවා. ඒ වගේ ගොඩක් අය ඉන්නවා. කවුද? අම්මලා. ඔව්. අම්මලා. අනිවාර්යෙන්. එයාට කිසිම දෙයක් ඕනේ නැහැ. අයියෝ. මගේ අම්මා තමයි හොඳම. එයාලා හැම වෙලේම වැඩ අඩුම තරමේ රුපියලක්වත් නැතුව. දැන් ඉතින් මගේ අම්මා ගැන මං හිතනවා. ඔයාට මොකද එයාගෙන හිතෙන්නේ? මං කවදාවත් හිතුවේ නැති දෙයක් ඔයා මට මතක් කරලා දුන්නේ. ඇත්තම කිව්වොත් ඔයාලා මේ කරපු දේ ගොඩක් වටිනවා. අද මට අම්මගේ වටිනාකම ගොඩක්ම දැනුණා. ඇත්තමයි. අම්මා ඔයා මං වෙනුවෙන් කරපු හැම දෙයකටම ගොඩාක් පිං. ඔයා මං වෙනුවෙන් කරපු කිසිම දෙයක් මට කවදාවත් අමතක වෙන්නේ නෑ අම්මා. මගේ අම්මා තමයි මේ ලෝකේ ඉන්න හොඳම අම්මා. ඔව් අම්මා. ඔව්. අඩුම තරමේ අද අම්මගේ මූණ බලලා ආදරෙන් hina වෙන්න.